අවිබෝවන් ලෝකයේ සුපිරි නිර්මාණකරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන ලෝකෙට කිව්වොත් තමයි ඒගොල්ලෝගේ නිෂ්පාදන වලට වටිනාකමක් ලැබෙන්නේ. ඉතින් අද මම කොහෙද ඉන්නේ? මොකද්ද මේ ආයතනයේ නම? සිසිර කුෂන් මේ කෙලිමුණේ මාස්පොත. ඔව්. අපි දැන් මේ බොලරෝ මේ කැබ් රථයේ මේ මොඩිෆිකේෂන් එක කරන්න යන්නේ. ඔව් මේ ආයතනයේ මොනවද මේන්ලි කරන නිෂ්පාදන? බොලරෝ බොලරෝ මොඩිෆිකේෂන් කරන එක තමයි කරන්නේ නේද? ඔව් එතකොට මගේ අලුත්ම බොලරෝ රථය ගෙනාවා මේ සිසිර කුෂන් වර්ක්ස් කියන ආයතනයට. ඉතින් අපිට සමීප ළඟ තැනක්. ඉතින් ඒක නිසා අපි මේ මගේ අලුත්ම බොලරෝ රථයේ මෙන්න මේ ආයතනයට ගෙනා ෆුල් මොඩිෆිකේෂන් එකක් කරන්න. ඉතින් අපි මේ මොඩිෆිකේෂන් එකේදී මොනවද කරන්නේ බොලරෝ රථයට? අපි මොඩිෆයිඩ් බපර්ස් දානවා. ඔව් මෙතන මේන් බපර් එක එනවා මොඩිෆයි. ඊට පස්සේ මොඩිෆයිඩ් පොඩ්ඩක් මේ පැත්තට ආවිල්ලා අපිට පෙන්වන්න තව කරන දේවල් ටික. මෙතනින් මේ ස්නෝකල් එකක් එනවා මොඩිෆයිඩ්. මෙතන ස්නෝපල් එකක් එනවා මොඩිෆයි. ඔව් මේ වගේ බොලර් ප්‍රූෆ් එක දාලා ඒව හදනවා. ඔව් ඊට පස්සේ ස්නෝකල් රයිට්. ඇලෝ වීල් දානවා, ස්ටිල් දාලා මඩ කට්ට ටයර් සෙට් එකක් දානවා. ඔව් ඊට පස්සේ මට පෙන්වන්න ඕනේ මම ප්‍රධාන වශයෙන්ම මේ ආයතනයට එන්න ඕනකම තිබ්බේ මෙන්න මේ ජීප් කැනපිය ගහගන්න. ඉතින් මේ ක්‍රියාවලිය කොහොමද ඔබගේ ආයතනයේ සිදු වෙන්නේ? කොහොමද මේ වගේ යකඩ ක්වොලිටිය? යකඩ ක්වොලිටිය ඉතින් සුපිරි ඉතින්. සුපිරි. හොඳම යකඩ දාලා තමයි මේගොල්ලෝ මේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් බැලුමට ඉතාමත් සවි ශක්තිමත් යකඩ දාලා නිෂ්පාදනය කරනවා. ඉතින් දැන් මේගොල්ලෝගේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි වෙන තැනකට ගියොත් අපි මේ කැනපිය ගහන්නේ වෙන තැනක. ඒතකොට කුෂන් වැඩේ කරන්නේ වෙන තැනක. ඒතකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒකට වග කිය යුත්තේක් නැහැ. හදිසියේ වතුර ලීක් එකක් ආවා. එහෙම අවස්ථාවකදී වග කිය යුත්තේක් නැහැ. මේ ආයතනයේ විශේෂත්වය තමයි මේ හැම දෙයක්ම මේ ෆුල් මොඩිෆිකේෂන් එකම මෙන්න මේ සිසිර කුෂන් වර්ක්ස් ආයතනයේ සිදු කරනවා. ඉතින් හොඳ ආයතනයක්, හොඳ කට්ටියක් ඉන්නවා. මේකේ සියලුම තැන් වලින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද කියලා. ඉතින් තව මොනවද අපි මේක කරන්න හිතන් ඉන්නේ? මේකේ කට් ග්ලාස් ටිකක් එකතු වෙනවා. ඇතුලේ GL හුඩ් එක. ඔව්. එතකොට ඉන්ටීරියර් හුඩ් එක එකතු වෙනවා. ඊට පස්සේ මේකේ අපිට එහාට මෙහාට මූව් කරන්න පුළුවන් කට් ග්ලාස් ටිකක් එකතු වෙනවා. ඊට පස්සේ මොනවද? ආයෙ මෙතන මේ ෆුට් ස්ටෙප්ස් එක එනවා. හරි. එතකොට මේකේ සම්පූර්ණ ෆුල් මොඩිෆිකේෂන් එකක් අපි දැන් කරනවා. ඉතින් මේක කරලා අවසානයේ අපි වීඩියෝ එකක් දාමු කොහොමද මේ වාහනේ අලුත් පෙනුම තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න අපි අලුත් වීඩියෝ එකකින් මේකේ සම්පූර්ණම වීඩියෝ එක පෙන්නන්නම්.